Tamanගේ සියලු මතකයන් මකලා දැම්මොත් මොකක් වෙයිද? සියලු මතකයන් මකලා දැම්මොත් රොබෝ කෙනෙක් වගේ. මොකද්ද? රොබෝ කෙනෙක් වගේ. එතකොට කල්පනා කරන්න සියලු මතකයන් මකලා දැම්මොත් මේ වගේ සුන්දර ලෝකයක් හරි අසුන්දර ලෝකයක් හරි ලෝකයේ පිළිබඳව කිසිම කතාවක් මෙනෙහි කරන්න බැරිව යනවා. මෙනෙහි කරන්න බැරිව යනවා. හරියට ඔබ නොදන්නවා වුණාට ඔබේ ඉස්සරහා මැවෙන ජීවිත කතාව චිත්‍රපටි තිරයක කතාවක් වගේ. ඔබ ඒක දන්නේ නැහැ. ඔබ මෙහෙම හිතලා බලන්නකෝ. චිත්‍රපටි තිරේ චිත්‍රපටිය දුවන්න නම් අවශ්‍ය කරන තිර රචනය අපි කරලා ඒ තිර රචනයට අනුකූලව අපි මොකද්ද කරන්න ඕන? ඒ චිත්‍රපටිය සකස් කරන්න ඕන. ඒ සකස් කරපු data ටික තමයි අපි run කරන්නේ. ඒ data ටික run කරනකොට තමයි visual එක දුවන්නේ. එහෙනම් ඔබේ visual එක නිර්මාණය කරගන්නේ ඔබමයි. ඔබ හොඳට තේරුම් ගන්න මේ දත්ත ටික දුවනකොට තමයි චිත්‍රපටිය ප්‍රදර්ශනය වෙන්නේ.